I am a teacher. I am a teacher. මම ගුරුවරයෙක්. I am a teacher. I am a teacher. I am a teacher. I have a shop in Colombo. I have a shop in Colombo. මට කොළඹ කඩයක් තියෙනවා. I have a shop in Colombo. කඩයක් කිව්වොත් ඒක වචන. ඒ හින්දා a shop කියලා අපි වාක්‍යයට එකතු කරනවා. I have a shop in Colombo. Have has කියන්නේ තියෙනවා ඉන්නවා කියන අර්ථය. has දාන්නේ අපි ඒක වචන කතෘ පදයක් එක්ක. have දාන්නේ plural noun එකක්. ඒ කියන්නේ බහුවචන කතෘ පදයක් ඉන්නේ. එතකොට I කියලා අපි ඉංග්‍රීසි වල සලකන්නේ නිත්‍ය බහුවචන පදයක් විදිහට. ඒ හින්දා I have a shop in Colombo. මට කොළඹ කඩයක් තියෙනවා. I have a shop in Colombo. මට කොළඹ කඩයක් තියෙනවා. He has a house. He has a house. ඔහුට ගෙයක් තියෙනවා. අපි ඉස්සෙල්ලා කතා කරා බහුවචන පදයක් නම් අපි යොදාගන්නේ have කියලා. ඒකවචන පදයක් එහෙම නැත්නම් ඒකවචන කතෘ නාම පදයක් එක්කලා අපි යොදාගන්නේ has. has කියන්නේ ඒකවචන කතෘ පදයක් එක්කලා ඉන්නවා තියනවා කියන අර්ථය ගන්න. එතකොට he කියන්නේ ඔහු. ඔහු කියන්නේ ඒකවචන පදයක්. ඒ හින්දා අපි යොදනවා he has. he has. ගෙයක් තියෙනවා. ගෙයක් තියෙනවා. ගෙවල් කීයක් තියෙනවද? එක ගෙයයි. එතකොට ගෙයක් කියන්නේත් ඒක වචනයක්. ඒ හින්දා තමයි a house. a house කියලා අපි වාක්‍යයට යොදන්නේ. He has a house. He has a house. ඔහුට ගෙයක් තියෙනවා. ඔහුට ගෙයක් තියෙනවා. He has a house. He has house. ඔහුට ගෙයක් තියෙනවා. My mother is a housewife. My mother is a housewife. මගේ අම්මා ගෘහණියක්. මගේ අම්මා ගෘහණියක්. මගේ අම්මා my mother is a housewife. ගෘහණියක්. ගෘහණියෝ කී දෙනයිද? එක්කෙනයි. ඒක වචනයක්. ඒ හින්දා තමයි a housewife. a housewife කියලා අපි වාක්‍යයට යොදන්නේ. කාගේ අම්මද මේ? මගේ අම්මා. ඒ හින්දා my mother is a housewife. housewife අම්මලා එක්කෙනයි ගෘහණියෝ එක්කෙනයි. ඒ හින්දා තමයි මේ වාක්‍ය ඒක වචන වාක්‍යයක් නිසා අපි a housewife කියලා යොදාගෙන තියෙනවා. My mother is a housewife. My mother is a housewife. My mother is a housewife. මගේ අම්මා ගෘහණියක්. මගේ අම්මා ගෘහණියක්. I went to school and studied well. මම පාසලට ගොස් හොඳින් ඉගෙන ගත්තා. එතකොට පුතේ මේ වාක්‍ය අතීත කාල වාක්‍යයක්. මම පාසලට ගොස්. මම පාසලට ගියා නම් I go to school කියලා කියනවා. මෙතන මම පාසලට ගොස්. මම පාසලට ගිහිල්ලා ඉවරයි. ඒ හින්දා අපි කියන්නේ I went to school. මම ස්කෝලෙට ගියා. ගිහිල්ලා හොඳින් ඉගෙන ගත්තා. And studied well. ඉගෙන ගත්තා අතීත කාලයි. study කියන එකට studied well. I went to school and studied well. and කියන්නේ මෙතන පුතේ සම්බන්ධවාචී පදයක්. conjunction එකක්. I went to school and studied well. I went to school and studied well. මම පාසලට ගොස් හොඳින් ඉගෙන ගත්තා. I went to school and studied well. මම හොඳින් ඉගෙන ගත්තා. කොහෙට ගිහිල්ලාද? පාසලට ගොස් මම හොඳින් ඉගෙන ගත්තා කියන වාක්‍ය මේ විදිහටයි හදන්නේ. I went to school and studied well.
I was able to go to government university because I studied well. මම හොඳින් ඉගෙනගත් නිසා රජයේ විශ්වවිද්‍යාලයකට යාමට හැකි වුණා. පුතේ මේ වාක්‍ය රටාව පොඩ්ඩක් බලන්න හොඳින්. මම හොඳින් ඉගෙනගත් නිසා. ඒක අපි සිංහල වාක්‍යයේ ඉස්සෙල්ලාම කිව්වට ඉංග්‍රීසි වාක්‍යයට එද්දි පුතේ ඒක අපි වාක්‍ය අන්තිමට කියන්නේ. ඒකට හේතුව මම හොඳින් ඉගෙනගත්තු හින්දා තමයි රජයේ විශ්වවිද්‍යාලයකට යාමට හැකි වුණේ. එතකොට මම හොඳින් ඉගෙන ගත්තා කියන එකේ ප්‍රතිඵලයක් විදිහට ඔයා යනවා රජයේ විශ්වවිද්‍යාලයකට. එතකොට ලැබෙන ප්‍රතිඵලය තමයි අපි ඉස්සෙල්ලා කියන්නේ I was able to go to government university. කොහෙටද ගියේ? රජයේ විශ්වවිද්‍යාලයකට ගියා. because කියන්නේ පුතේ මෙතන සම්බන්ධ වාචී පදයක් conjunction එකක්. මේ conjunction එකෙන් අපි අර ප්‍රතිඵලය ගන්න. ඒ කියන්නේ රජයේ විශ්වවිද්‍යාලයකට යාමට හැකි වුණේ මොනා හින්දාද කියලා විස්තර කරනවා. I studied well. I studied well. මම හොඳින් ඉගෙන ගත්තු හින්දා රජයේ විශ්වවිද්‍යාලයකට යාමට හැකි වුණා. I was able to go to government university because I studied well. I studied well. I got a government executive job because I completed a government recognized degree. රජයේ පිළිගත් උපාධියක් සම්පූර්ණ කළ නිසා මට රජයේ විධායක ශ්‍රේණියේ රැකියාවක් ලැබුණා. මේ වාක්‍ය පුතේ අතීත කාලේ එහෙම නැත්නම් past tense එකෙන් ලියන වාක්‍යයක්. I got a government executive job. මට රජයේ විධායක රැකියාවක් ලැබුණා. ඇයි ලැබුණේ? because කියන conjunction එකෙන් අපි වාක්‍ය සම්බන්ධ කරනවා I complete a government recognized degree. රජයේ පිළිගත් උපාධියක් සම්පූර්ණ කරපු හින්දා තමයි මට විධායක ශ්‍රේණියේ රජයේ විධායක ශ්‍රේණියේ රැකියාවක් ලැබුණේ. ඒ වාක්‍ය කියන්නේ අපි මෙන්න මේ pattern එකෙන් I got a government executive job because I complete a government recognized degree. Government recognized degree. I got a government executive job because I complete a government recognized degree. Recognized degree. මේ වාක්‍ය past tense එකෙන් ලියන වාක්‍යයක්. Because I got a government executive job. I got an official house and an official vehicle from the government. රජයේ විධායක ශ්‍රේණියේ රැකියාවක් ලැබුණු නිසා මට රජයේ නිල නිවාසයක් හා නිල වාහනයක් ලැබුණා. මේ වාක්‍ය රටාවේ පුතේ conjunction එක අපි මුලට අරන් ලියලා තියෙනවා. because නිසා මොනා නිසාද? I got a government executive job. මට රජයේ විධායක ශ්‍රේණියේ රැකියාවක් ලැබුණු නිසා. I got an official house. මට රජයේ නිල නිවාසයක් ලැබුණා සහ හා කියලා කියන එක conjunction එකකින් අපි හදලා දිනා and an official vehicle from the government. මට රජයෙන් නිල වාහනයකුත් ලැබුණා. මේ දේවල් ලැබුණේ මොනා හින්දාද? I got a government executive job. මට රජයේ විධායක ශ්‍රේණියේ රැකියාවක් ලැබුණු නිසා. because I got a government executive job, I got an official house and official vehicle from the government. From the government. මේ දේවල් ලැබුණේ රජයේ විධායක ශ්‍රේණියේ රැකියාව නිසා. රජයෙන් මට ලැබිච්ච ප්‍රතිලාභ. මේ වගේ දෙයක් අපි ඉංග්‍රීසි වලින් කියද්දී විශේෂයෙන් because කියන conjunction එක මුලට අරන් කියන්නේ. because I got a government executive job. මට රජයේ විධායක ශ්‍රේණියේ රැකියාවක් ලැබුණු හින්දා තමයි නිල නිවාසයක් හා නිල වාහනයක් ලැබුණේ. I got an official house and an official vehicle from the government. From the government. Through my job, I was able to provide a great service to the people of the country. මගේ රැකියාව තුලින් රටේ ජනතාව සඳහා විශාල සේවයක් ලබා දීමට හැකි වුණා. මේ සේවය ලබා දෙන්න හැකි වුණේ පුතේ මොකෙන්ද? through my job. මගේ රැකියාව තුලින් I was able to provide a great service.
විශාල සේවයක් ලබා දෙන්න හැකි වුණා. කාටද පුතේ මේක හැකි වුණේ? මේ සේවාව දුන්නේ කාටද? to the people ජනතාවට. කොහේ ජනතාවටද? of the country රටේ ජනතාවට. through my job මගේ රැකියාව තුළින් I was able to provide a great service මට විශාල සේවයක් ලබා දීමට හැකි වුණා to the people ජනතාවට of the country රටේ ජනතාවට. through my job I was able to provide a great service to the people of the country. I was promoted in a short time because I served my job honestly. මගේ රැකියාවට අවංකව සේවය කළ නිසා කෙටි කාලයක් තුල උසස් වීමක් ලැබුණා. I was promoted මට උසස් වීමක් ලැබුණා in a short time කෙටි කාලයක් තුල because කියන conjunction එකෙන් වාක්‍ය නැවත සම්බන්ධ කරනවා. නිසා because කියන්නේ නිසා I saved my job honestly මම මගේ රැකියාවට අවංකව සේවය කළ නිසා කෙටි කාලයක් තුල උසස් වීමක් ලැබෙන. I was promoted in a short time because I saved my job honestly. I was promoted a short time because I saved my job honestly. රැකියාවට අවංකව. honestly කියන්නේ අවංකව. job honestly කියන්නේ රැකියාවට අවංකව. I was promoted in a short time. මම තා කෙටි කාලයක් තුල උසස් වීමක් ලැබුණේ මොනා හින්දාද? අපි සම්බන්ධ කරනවා because I saved my job honestly. මම මගේ රැකියාවට අවංකව සේවය කළ නිසා. I was promoted in a short time because I saved my job honestly.